හයි කට්ටිය කොහොමද ඔයගොල්ලන්ට මට අද ස්ටෝරි එකක් කියන්න කියනවා ළමයි මට මේක කියලා ඉවර කරගන්න පුළුවන් වෙන්නේ කියලා මම දෙයියන්ගෙන් ඉල්ලනවා ඇඬෙන්නේ නැතුව මොකද එහෙම වුණොත් මට වීඩියෝ එක Facebook එකේ තියෙන්න දෙන්නේ නැහැ Facebook එකෙන් so මට මේ වීඩියෝ එකට මුකුත් එපා ෂෙයා කරලා විතරක් දෙන්න මිලියන් මේ වීඩියෝ එක බලන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මිලියන් of people මේ වීඩියෝ එක ලංකාවේ බලන්න කියලා මම ප්‍රාර්ථනා කරලා මට විනාඩි 10න් මේ කතාව කියලා ඉවර කරගන්න ලැබේවා කියලා කියනවා මට නංගි කෙනෙක් මැසේජ් එකක් දාලා තිබ්බා TikTok එකේ මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද අක්කේ කියලා මං හානන්ගේ ඔය ලියලා තියන්න හෙට මං ඔයාලට රිප්ලයි කරන්නම් කියලා මං 11ට විතර නිදාගත්තරේ මට උදේ නැගිටලා රිප්ලයි කරන්න බැරි වුණා මං උදේ පාන්දර නැගිටලා වැට්ට යන්න ඕන හින්දා ළමයි මට රිප්ලයි කර ඉන්න බෑ මැසේජ් වලට වැඩට ගිහිල්ලා වැඩ ඇරලා ගෙදර එන ගමන් මම බැලුවාම TikTok එකට ගිහිල්ලා මැසේජ් 230ක් විතර තිබුණා එකම පුද්ගලයෙක්ගෙන් මැසේජ් 230ක් මට ඊට පස්සේ මං ටක් ගාලම ගිහිල්ලා බැලුවා මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා මේ දෙයනේ මැසේජ් ටික කියලා ඉවරනකොට මට මාව පාලනය කරගන්න බෑ ළමයි ඉච්චර වේදනාවක් ඒක හරිම කනගාටුදායක කතාවක් හැමෝම බලන්න ෂෙයා කරලා දෙන්න මේ වීඩියෝ එක එයා ආදරණීය බිරිඳක් එක දරුවෙක්ගේ අම්මා කෙනෙක් ඇය තාත්තෙක් නැතුව හැදිච්ච දරුවෙක් තාත්තගේ සෙනෙහස හොයපු ගෑනු දරුවෙක් ඉතින් එයා තාත්තගේ සෙනෙහස නැතුව හැදිච්ච දරුවෙක් හින්දා අවුරුදු 19ක් වගේ කාලයක් යනකොට මෙයා මැරි කරලා තියෙනවා ඉතින් මැරි කරපු ඒ පිරිමි කෙනාගෙන් පිය සෙනෙහස වගේ සෙනෙහසක් පිය සෙනෙහස මොකද්ද කියලා දන්නේ නැති ඇයට පිය සෙනෙහස වගේ සෙනෙහසක් දැනෙලා තියෙනවා මේ පිරිමි කෙනාගෙන් ඉතින් ඒ පිය සෙනෙහස වගේ සෙනෙහසට ඒ පිරිමි කෙනාගෙන් ලැබිච්ච මේ නංගි හරි ලෝභ වෙලා තියෙනවා ඒකට ඒ ආදරේට. ඉතින් ඒ ආදරේට ඒ ස්වාමි පුරුෂයාට මේ හරි ආදරේ. තවටත් පුදුම ආදරයක් තියෙන තමන්ගේ හස්බන්ඩ්ට. ඉතින් මේගොල්ලන් මහගෙදර තමයි ඉඳලා තියෙන්නේ හස්බන්ඩ් රික්වෙස්ට් බොහොම කෙටියෙන් කියන්නේ ළමයි හස්බන්ඩ් රික්වෙස්ට් කරාට ගයක් හදන් යමු කියලා ෆැමිලි එකට තියෙන සෙනෙහස නිසා හස්බන්ඩ් ඒක රිෆියුස් කරලා තියෙනවා මහගෙදරම තමයි ජීවත් වෙලා තියෙන්නේ දරුවා හම්බෙන්න කලින් ඒගොල්ලන්ට හොඳ ලිංගික ජීවිතයක් තිබිලා තියෙනවා හුඳ ලස්සන හරි ආදරයෙන් ඉඳලා තියෙනවා ඉතින් මහගෙදර නිසා මහගෙදර ඒ පිරිමි කෙනාගේ සහෝදරියන් පවා හැමෝම එකට තමයි මහගෙදර ඉඳලා තියෙන්නේ. ඉතින් පස්සේ කාලෙකදී මට දරුවෙක් හම්බ වෙලා තිනවා. ඒ දරුවා හම්බ වුණාට පස්සේ මට පොඩ්ඩක් ඉතින් අතපසු වීම වෙලා තියෙනවා. ඒ වැරදි දෙකක් පිළිගත්ත ඇගේ සැමියට ඇගේ අතින් වෙච්ච ඒ තමයි ඇගේ මහත්තයාට ඕන විදිහට ආස දේවල් අයට කන්න බොන්න හදලා දෙන්න බැරි වුණාලු මහත්තයාගේ ගෙදර හිටිය නිසා. ඒ කියන්නේ දෙමව්පියන්ට සහෝදරියන්ට හැමෝටම ඕන විදිහට ගෙදර යුම් පියුම් කටයුතු වෙන නිසා තමන්ගේ හස්බන්ඩ් ඕන දේවල් ආස දේවල් අයට කන්න බොන්න හදලා දෙන්න බැරි වුණා කිව්වා. ඉතින් ඒක පළවෙනි වැරද්ද වුණා කිව්වා ඇගේ අතින්. ඊට පස්සේ කාලයක් යද්දී දරුවා හම්බ වෙලා ඇය මහත් වෙන්න පටන් ගත්තා කිව්වා. මහත් වෙන්න විතරක් පටන් ගත්තා නෙමෙයි ඇයගේ ස්වාමි පුරුෂයාගේ සහෝදරියන්ගේ දරුවෝ ඒගොල්ලන් මැදලා ඒගොල්ලන්ගේ දරුවෝ ඔක්කොම ගෙදර දාලා වැඩට ගියාම ඇය තමයි අර දරුවෝ කවල බෝලා ඔක්කොම බලා ගන්න ඕනේ. එතකොට දරුවෝ දෙන්නෙකුට එක සැරේ මෙයා කිරි දෙන්න ඕනලු මව් කිරි. ඊට පස්සේ මෙයා මහත් වෙන්න ගත්තලු දරුවෝ දෙන්නෙක්ගේ වැඩ කටයුතු කරගෙන يعني මෙයා මහත් නෑනගේ දරුවයි මෙයාගේ දරුවයි බලාගෙන දෙන්නටම කිරි දෙන ගමන් ඉතින් ඔය වැඩ කටයුතු ටික කරනකොට මෙයා මහත් වෙන්න ගත්තලු රෑ 5-6 වෙනකොට ඇයට මහන්සිලු දරුවෝ දෙන්නෙකුට එකපාර කිරි දෙනකොට ඇයට හරි තෙහෙට්ටුවක් දැන්නලු ඊට පස්සේ ලිංගික ජීවිතයෙන් මෙයා පොඩ බෝරින් වෙලා ඈත් වෙන්න ගත්තලු එයාට ඒක ප්‍රියක් නැති වුණාලු හරි මහන්සිලු ඉතින් නිින්ද යනවලු මහත්තයාට ඒක වුණත් දෙන්න බැරි වුණා මං අතින් ඔන්න ඔය වැරදි දෙක වුණා අක්කේ කියලා ඇය මුලින්ම කිව්වා මට
ඊට පස්සේ ඔහොම පෞල් ජීවිතේ ගෙවිලා ගියත් කාලයක් යද්දි මට ආපහු ලිංගික රුචි අරුචිකම් ඇවිල්ලා. ඉතින් මහත්තයාට වඩා මෙයා ලිංගික ජීවිතයට ආසයි කියලා තමයි මෙයා කියන්නේ. ඉතින් ඒ දේවලුත් හොඳට පස්සේ කාලෙකදී තිබුණා කිව්වා. ඉතින් ඔහොම කාලයක් යද්දි මට පුදුම විශ්වාසයක් තිබුණලු මෙයාගේ හස්බන්ඩ් ගැන. කවදාවත් මෙයාගේ හස්බන්ඩ් නම් වරදක් කරන එකක් නෑ. මහත්තයෝ මම උඹව දාලා ගියත් උඹ නම් මාව දාලා යන්නේ නෑ කියන මට්ටමට විශ්වාසයෙන් ඉඳලා. ඉතින් එක දවසක් මෙයා බිස්නස් එකක් පටන් අරගෙන පොඩි කඩයක් කරගෙන ගිහිල්ලා තියෙනවා මේ කාන්තාව. ඒ කඩේට පිරිමි කෙනෙක් ඇවිල්ලා ඔයාගේ මහත්තයත් එක්ක මගේ නෝනා අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඉතින් එතනින් තමයි මහත්තයට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා මෙයා දැනගෙන තියෙන්නේ. එතනින් පස්සේ මෙයා අහලා තියෙනවා හස්බන්ඩ්ගෙන්. ඉතින් ප්‍රශ්න ඇති වෙනවනේ ඔහොම දෙයක් දැනගත්තාම එහෙම කරන්න හේතුව මොකක්ද කියලා එක්සැක්ට්ලි හස්බන්ඩ් මෙන්ෂන් කරලා තිබුණලු. එයා මට ඕන විදිහට කන්න බොන්න දෙයක්වත් හදලා දුන්නේ නැහැ. එතකොට ලිංගික ජීවිතේ අර බෝරින් වෙච්ච එක ගැන ඒ දෙක මෙන්ෂන් කරලා හස්බන්ඩ් කිව්වලු මේ අඩුපාඩුකම් නිසා තමයි එහෙම දෙයක් වුනේ කියලා. ඊට පස්සේ දැන් මේ කාන්තාව කිව්වේ කියන්නේ මේ බිරිඳ කිව්වේ මට හරි ලෝභ හිතුණා අක්කේ මට පියසෙනෙහසක් වගේ දැනෙච්ච මගේ හස්බන්ඩ් නැති කරගන්න මට මගේ මහත්තයා නැතුව ජීවත් වෙන්න බෑ මං හරි ආදරේ තාමත් මට යා නැතුව බැරි හින්දාම මම අනියම් බිරිඳයි හස්බන්ඩ් වයි දෙන්නම හම්බ වෙලා කතා කරා කිව්වලු. කතා කරලා හස්බන්ඩ් ෆොරොන්දු කරගත්තලු ගෑනු දෙන්නට මේක වගේ සලකන්නේ කහ සමානව ආදරය කරන්න මටත් මහත්තයෝ ඔයා නැතුව ඉන්න බෑනේ කියලා. හරි අමාරු වෙලා මම කතාව කියන්නේ. මෙයා ඇක්සෙප්ට් කරලා අනියම් බිරිඳයි හස්බන්ඩ්ුයි දැන් හස්බන්ඩ් අනියම් බිරිඳවත් බලා ගන්නවලු. ඒ වගේම බිරිඳවත් එහෙත් එනවලු. ඒ කියන්නේ වයිෆ් ළඟටත් එනවලු. පස්සේ කාලෙකදී අනියම් බිරිඳට විතරක් මෙයා ලං වෙන්න මේ හස්බන්ඩ් ලං වෙන්න පටන් ගත්තලු බිරිඳට වැඩිය. නමුත් මේ බිරිඳ පුංචිවත් වෙනස්කමක් කරලා නෑ. කන්න බොන්න හදලා අනියම් බිරිඳට යවනවලු. ට්‍රිප් එකක් ගියත් අනියම් බිරිඳ එක්කන් යනවලු. ගෙදරට එන්න කියනවලු. හස්බන්ඩ්ුයි වයිෆුයි දෙන්න ගිහිල්ලා අනියම් බිරිඳ එක කතා බහ කරනවලු. ඒ සේරම මම කරේ මගේ හස්බන්ඩ් උදුර ගනී මගෙන් කියලා අක්කේ කියලා කියනවා. ඉතින් හොඳේ. ඒ කියන්නේ හස්බන්ඩ්ට තියෙන ආදරයට මං හැමදේම කරේ. මට ඕන උනේ මගේ හස්බන්ඩ්ුයි මායි එයාගේ අනියම් බිරිඳයි අපි ඔක්කොම සතුටින් එක පවුලක් වගේ ඉන්න. මට තාත්තගෙන් වගේ ලැබිච්ච සෙනෙහස නැති කරගන්න බැරි වෙච්ච හින්දා මං එයාත් එක්ක අපි තුන්දෙනාත් එක්ක හරි සතුටින් ගමනක් යන්න හැදුවා අක්කේ. මං ඒ හැමදේම වේදනාවක්ම දරාගත්ත පස්සේ කාලෙකදී හස්බන්ඩ් වෙනස් වෙන්න පටන් ගත්තා. මං ඒ දේවලුත් ඉවසගෙන හිටියා. අනේ අක්කේ පුදුම කරුමේ කියන්නේ අක්කේ මේ ළඟදී මන් දැනගත් අක්කේ මට සමාජ රෝගයක් කියලා කිව්වා. අනේ කියලා කියන්නේ මට මං කොච්චර ශක්තිමත් වුණත් මට දරා ගන්න අමාරුයි. සමාජ රෝගයක් කියලා දැනගත්ත අක්කේ මම හෙතරදී පාප පිස්සියෙක් වගේ කෑ ගැහුවා. අනේ මං ඒ වෙලාවේ නම් ගෙන් අහපු එකම ප්‍රශ්න තමයි ඇයි එකම එක සැරයක් කවුන්සිල ගත්තේ නැත්තේ කියලා. කියන්නේ පෞල් ප්‍රශ්න ඉස්සෙල්ලම එද්දි එකම එක වතාවක් ඇයි කවුන්සිල ගත්තේ නැත්තේ. කවුන්සිල අරන් තිබ්බනම් ඔය ප්‍රශ්نين එයා ගැලවිලා නේ අද. අන්න ඒකයි අනේ මම ළමයි හැමතිස්සෙම කියන්නේ පෞල් ජීවිතයේ ප්‍රශ්න ඕගොල්ලන්ට හැන්ඩල් කරගන්න බැරි නම් කරුණා කරලා කවුන්සිල කෙනෙක් ළඟට අරගෙන යන්න. එයා කවුන්සිල අරන් තිබ්බනම් අද එයා සමාජ රෝගියෙක් බවට පත් වෙන්නේ නැහැ. බලනකොට ඉස්සෙල්ලා මේ සමාජ රෝගය හැදිලා තියෙන්නේ අර අනියම් බිරිඳට, දෙවනියට මහත්තයට, තුන්වෙනියට තමයි මෑට හැදිලා තියෙන්නේ. පුදුම දුකක් මේ කාන්තාවන් සමාජ රෝගයකින් පෙළෙන එක්තරා අම්මා කෙනෙක් ඉතින් තාම මහත්තයාත් ඉන්නවලු. සමාජ රෝගය තුන්දෙනාටම හැදිලා කියලා දැනගත්තාම මහත්තයා වැඩියෙන්ම වෙනස්කම් කරලා තියෙන්නේ ගහන්න බනින්න හැම දෙයක්ම කරන්න පටන් ගන්න තියෙන්නේ මේ කාන්තාවට. නමුත් මෑට තියෙන එකම ප්‍රශ්නේ තමයි දැන් මෑ සමාජ රෝගයක් හැදුනා කියලා කිව්වහම නේද? ඉතින් මේක දරා ගන්න බෑ. එයා දන්නේ මොකද්ද කරන්න කියලා. සමාජ රෝගියෙක් කියලා ඉවරයි ඒ කාන්තාව දැන්. කොච්චර කැපකිරීමක් ඒ බිරිඳ කරලාද? හැමෝම මේක දැනගන්න ඕනේ අනේ. ෂෙයා කරලා දෙන්න මේ වීඩියෝ එක. මිනිස්සු දැනුවත් වෙන්න. මේ වගේ දේවල් සමාජයේ දැනගන්න ඕනේ. හැමෝම පරිස්සම් වෙන්න ඕනේ මේ දේවල් වලින්.